මැනික අපි කතා කරනවා අවකාශමය සම්බන්ධතාව කියන පාඩම ජූලි මාසේ නිබන්ධනයේ පුතාට පාඩම් 4ක් දාලා තියෙනවා. මේකෙන් එකක් අද අපි ඉවර කරමු. ඔයාට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා ඇති. ඉහළ සිට බැලුව විට එහෙම නැත්නම් මෙන්න මෙහෙම පැත්තක් දීලා A B C Q ඔහොම කියලා දෙස සිට බැලුව විට පෙනෙන අයුරු දැක්වෙන රූප සටහන තෝරන්න කියලා. සමහර විට රූපයක් දීලා ඒක කොහොමද තියෙන්නේ කියලා අහලා තියෙන්න පුළුවන්. නැත්නම් අපිට දෙපැත්තටම ප්‍රශ්න දීලා එහෙම නැත්නම් මේ රූප සටහන අනුව තියෙන පුළුවන් වස්තුව මොකක්ද කියලා අහන්න පුළුවන්. අපි ඒක චුට්ටක් අද ඉගෙන ගමු. බලන්න පුතේ පළවෙනියට මොයාට දීලා තියෙනවා කෝච්චියක් වගේ රූපයක්. දෙවෙනියට දීලා තියෙනවා අඬු දෙකක් තියෙන පිරිසියක් උඩ තිබ්බ පිරිසි කොප්පයක්. හරිද? අපි නිකමට ගමු පළවෙනි රූපය. ඔයාට කියනවා මෙන්න මේ පළවෙනි රූපේ අඳින්න කියලා. උඩ ඉඳන් බැලුවා නම් කොහොමද පේන්නේ කියලා. ඔයාට සමහරට මේ රූප සටහන වගේ එකක් ඇවිල්ලා මෙහෙම තියෙයි. ඉහළ සිට බැලුව විට නැත්නම් P සිට බැලුව විට W සිට බැලුව විට මෙය පෙනෙන ආකාරය වන්නේ කියලා. දැන් උඩ ඉඳන් බලනකොට ওই ටික එකට එකතු වෙලා අපිට පේන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ බලන්නකො පුතේ. මේ කටයි මෙන්න මේ පළල හරියයි වෙනස් නේද? එන්න පළල වෙනස් වෙලා එක තැනකින් නතර වෙනවා. පුතාට පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මෙතන කළු පාට ටිකක් වගේ එකක් තියෙනවා. මෙතනින් අණුවක් තියෙනවා. එතකොට කොහොමද ඔය රූපය කුඩා කරලා ගත්තනම් නැත්තම් ඉහළ ඉඳන් බැලුවා නම් පේන්නේ. මෙන්න මේ කළු පාට තිත අපිට පේනවා. ඊට පස්සේ මේ කට වගේ තියෙන කුඩා රවුමනික සීමාවක් අපිට සම්බන්ධයක් පෙන්නන තැනක්. එයාව අපිට පේනවා. හැබැයි මේ බලන්නකො මෙහෙම විශාල වෙවි ගිහිල්ලා මෙයා මෙතනින් නතර වෙනවා මෙන්න මේ සීමාව. එතකොට ඔයා බලන්න මේ සීමා දෙකට වඩා දෙන්න ලොකුයි නේද කෙලවරවල් දෙක. එහෙනම් එයා මෙතනින් කැපුවා නම් ඔයාට මොකද? තව විශාල රවුමක් පිටතින් තියෙනවා. වැඩේ ඉවරද? නෑ මෙන්න මේ අඬුව අපිට එතකොට ඉරක් වගේ අර කෝප්පේ උඩින් පේන ටික පේනවා. දැන් මේ අඬුව අඳින්න ඕන පුතා එතකොට කොතනින්ද? අපිට මේ අඬුව අඳින්න වෙන්නේ මෙන්න මේ හරියෙන් පටන් අරන් මේ හරියෙන් ඉවර වෙනවා. එහෙනම් මෙන්න මේ හරියෙන් වගේ අඬුව අපිට අඳින්න වෙනවා. සමහර විට මේ සීමාව ඉක්මවා යන වෙලාවක් නම් මේ හරියට ගන්න වෙනවා. දැන් පුතාට තේරුණාද වැඩේ කරගන්න විදිය? අපි දෙවෙනි රූපේ චුට්ටක් බලමු. දෙවෙනි රූපේ අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම පීරිසියක්. කෝප්පයක් තියෙනවා, අඬු දෙකක් තියෙනවා. මේවා චූටි කාලේ වල කෑම කවන්නින්ම ගෙදර තිබිලා තියෙනවානේ. තාත්තන්ගිල බලලා ඉන්නවට කරිවාරේ නැති. එහෙනම් දැන් මෙයා උඩින් ඉඳන් බැලුවා නම් මොකද පේන්නේ? මෙන්න මේ කට පේන්න ඕන නේද පුතේ? මේ අඬු දෙක පේන්න ඕනේ නේද? මේ පීරිසිය පේන්න ඕනේ. දැන් ගොඩනගා ගන්න කොහොමද පේන්නේ කියලා කොහොමද පුතේ කටක් පේනවා පතුලක් පේනවා. දැන් මේකේ කටක් පේනවා පතුලක් පේනවා කියලා මෙහෙමත් රවුමක් දෙන්න මෙහෙමත් දෙන්න. දැන් ඔයා එහෙම අඳිනවද? අඳිනවද නැද්ද කියලා තීරණය කරන්නේ හැඩය අනුව. මේ බලන්න ආරම්භයේ සිට අවසානයේ දක්වා ආරම්භයේ සිට අවසානයේ දක්වා එකම සීමාවක් තියෙන්නේ. එහෙනම් මෙයාගේ කොහෙන් කැපුවත් එකම හැඩයට පෙන්නේ. දැන් මේ හරියට කැපුවා නම් මෙයාගේ මේ ප්‍රමාණය මේ පළලයි වෙනස් නේද? හැබැයි මෙයාගෙන් වෙනසක් පේනවද? එහෙනම් එක රවුමයි අපිට එන්නේ. ඊට පස්සේ වගේ හිතන්න මේ පීරිසිය තියෙන රවුම ඊට වඩා විශාලව පේනවා. දැන් කොහොමද මේ අණු දෙක ගන්නෙ? ඒකට පොඩි තර්කයක් ගොඩනගලා දෙන්නකො මට. මේ බලන්නකො මෙන්න මෙහෙම ඉරක් ගැහුවා නම් මේ පීරිසියේ කෙළවරවල් දෙකෙන් ඒ අණු දෙක ඉවර වෙනවා. දැන් උඩින් නම් බලද්දී ඉරක් වගේ පේන්නේ කියලා දන්නවා. එහෙනම් මෙන්න මේ කෙළවරෙන් ඉවර වෙනවා. අනේ මෙන්න මේ කෙළවරේ ඉවර වෙනවා. තේරුණාද? ඉවර වෙන්නේ ඇයි? මේ ඉරක් ගැහුවම ඉවර වෙනවා. එහෙනම් මේ පැත්තේ අඬුව මෙහෙම ඊට සමාන්තරව අනිත් පැත්තෙන් අඬු වෙනවා. ඔයාට පුළුවන් කොහොම රටාව ඇඳගෙන උත්තරේ තියනවද බලන්න. හරිද? ඔන්න ඕක තමයි අපි ඉගෙන ගන්න. පොතට තියෙනවා. මේ බලන්නකො. අපිට තියෙනවා මෙන්න මේ පළවෙනි රූපේ බලන්න. ඒ පළවෙනි රූපයට අදාළව ආහිස් මේ වාචනේ අඬුව අර රවුමිනුත් එහාට ගිහින් තියෙනවා. පුතාට මේ බලන්නකො. හරිනේ.
මෙතනින් ඉරා උඩට යනදනම් මේකත් පැනලා මෙහෙට ගිහින් තියෙනවා. ඒකින්ද ඒ අණුව පිටතට අරන් තියෙනවා. මැද කළු සංගීත පාට සිත්තිත ඊට පස්සේ අර දෙවෙනියට කටහරිය තියෙන හරිය ඊට පස්සේ භාජනයේ පතුල. ඔන්න ඔය විදිහට ඇවිත් තියෙනවා. දෙවෙනි රූපෙට අදාළ එක බලන්න මගේ පුතා. දෙවෙනි රූපෙට පීරිසියට වඩා තරමක් ලොකු වෘතයකින් මැද ඇති භාජනයේ අතින් අල්ලන කොටස් දෙක පීරිසියේ ප්‍රමාණයට සමානය. අන්න තර්කය දැක්කද ඇයි මේක පිටතට ඇන්නේ නැත්තේ කියලා ටික ඒක නිසා යාළු දෙක මේ ගන්නට ඇන්දේ. දැන් ගොඩ නගා ගන්න පුළුවන් දෙයක් හරි. තේනල්ලයක්. ඊට පස්සේ කියනවා අපිට උදාහරණ වගේක් දීලා පොඩ්ඩක් අරගෙන බලන්නලු මේ ගණන් ටික. බලන්න මගේ පුතාට පුළුවන්ද කියලා. ඔන්න දැන් පළවෙනි ගැටලුව අපිට හම්බෙනවා. ඉහළ සිට බැලූ විට පෙනෙන්නේ පහත සඳහන් කුමන වස්තු යුගලයද? චුට්ටක් වෙලාව අරගෙන ඔයාලා උත්තරේ හදාගන්න. ඔයා ඇන්දනම් කොහොමද අඳින්නේ? දැන් ඔන්න රූප සටහන් දින වස්තු වහන උඩ ඉඳන් බලද්දි මේ අපිට සීමාවල් තුනක් කියලා තියෙනවා. අඩු දෙකක් තිබිලා තියෙනවා. මෙයාවේ නම් තරංගයෙන්ම ඉවත් වෙනවා. අනිත් දෙන්න අතර සංසන්දනය කරන්න තියෙන්නේ මේ රූපයයි එකයි නේද එහෙනම්? එහෙනම් දැන් මෙයාව ගලවලා ගන්න. ඒ මෙයාද කියලා හොයාගන්න තියෙන්නේ. මොකක්ද බලන්නේ? මගේ පුතා බැලුවා නම් මොකද්ද බලන්නේ පුතාරේ? මේ බලන්නකෝ පුතේ මේ අඬුව ඇවිත් තියෙන්නේ මෙන්න මේ සීමාවෙන්. එහෙනම් මේ රූප සටහන එන්නනම් මෙහෙම මේ අඬු දෙක මෙහෙම තියෙන්න ඕන. හැබැයි මේ පිටතටත් තියෙනවා ටිකක්. එහෙනම් මොකද්ද? මේ කුඩා පතුල හරි මේ විශාල කුට ඒකෙන් එළියට ගිහින් තියෙන එක. මේ රූප සටහනක් වලින් විතර තියෙන්නේ. මෙයාව අපි අතහැරියනේ මෙයාගේ කඳුවක් නැහැ කියලා. එහෙනම් හරිනේ මේ පතුල තියෙන කුඩා රවුම ඊට පස්සේ මේ විශාල කට ඊට පස්සේ මේ අණු දෙක මේ සීමාවෙන් එළියට ගිහිල්ලා ඒකින්ද අපි මෙහි මැදලා තියෙනවා. පැහැදිලිද? ඒකයි උත්තරේ 3 ගත්තේ. ඔයා පටල ගන්න එපා එක කියලා. තර්කය පැහැදිලිද මේ දෙක සීමාව කියලා? එහෙනම් යන්න ඊළඟ ගානට යන්න. මෙම වස්තු යුගලයේ ඉහළ සිට බැලූ විට පෙනෙන අවස්ථාව තෝරන්න. අනිත් පැත්ත. මම මෙහෙම ඉන්නද? මොකද්ද පුතේ ගොඩනගා ගන්නේ පළවෙනි රූප සටහන නිකන් අරන් බලමු මෙන්න මේ දෙන්න එතකොට සසඳන්න ඕන එක වෘත්තය දෙක වෘත්තය තුන වෘත්තයක් ඇයි නිකන් හිතන්න කෝපයක් පීරිසියක් උඩ තියලා කියලා එහෙනම් මේ පීරිසියට අදාළ වෘත්තය තමයි මේ එතකොට මෙයාව ඔන්න ඔයාලට එතන උත්තරේ තියෙනවද බලන්න පුළුවන් මෙයා කොතනින් බැලුවත් මේ කටයි පතුලයි එකයි නේද එහෙනම් තව එක වෘත්තයක් විතරයි ඕන වෙන්නේ එහෙනම් මේක වැරදි. අපි දෙවෙනි රූප සටහන ඇඳගමු. දෙවෙනි රූප සටහන ඇඳගමු. සීමාව ලකුණු කරගන්න උඩට යද්දී මේ අඩුව මෙයාගේ රුත්තිරියට පැනලා. එහෙනම් මේ කට, මේ පතුල, මේ කට, මේ පතුල අඩුව ඉර එහා පැත්තට පැනලා එළියට පැනලා. එහෙනම් මෙහෙම රූපයක් තියෙනවද පුතේ? මේ තියෙන දෙක. වැඩේ හරියද? අල්ලගත්තද? එහෙනම් යන්න. දී ඇති රූපය ඒ දෙසින් බැලූ විට පෙනෙන්නේ ඒ දෙසින් බැලූ විට බලන්න
අපි යනවා පුතේ ඊළඟ කොටසට. මේක හරියද? දැන් ඇඳගත්තද රූපය? ඇඳගත්තා. එහෙනම් අපි යමු තුනට. දී ඇති රූපයේ ඒ දෙසින් බැලූ විට ඕන දැන් වෙනස් කරලා චුට්ටක් හැම වෙලේම එකම විදියට ප්‍රශ්නේද? නෑ ඔයා හැම එකටම ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් බලපුවාම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔයාට හිතා ගන්න පුළුවන් අර ගණකාස්තික ගැටලුව වගේ. මොකද්ද පුතේ වෙලා තියෙන්නේ බලන්න. මෙන්න මේ පැත්තෙන් බැලුවා නම් කොහොමද පේන්නේ කියලා අහන්නේ. ඔය පැත්තෙන් ඔහම බලද්දි පුතාට පේනවා මේ මෙන්න මෙතන කුඩා ගණකයක් තියෙනවා ඒත් එක්කම යන කුඩා ගණකයක් තියෙනවා මෙයාව මෙහෙම ගත්තා නම් එක තීරුවට එන්නේ කියන්නේ මෙන්න මෙහෙම එන්නේ හරිද ඊට පස්සේ පුතාට පේනවා ඇති මේ ගණකය අනිත් ගණකයෙන් පහ පැත්තෙන් පටන් ගන්න නෙමෙයි දෙවනියට තියෙන නැත්තම් මෙන්න මෙතන තියෙන ගණකයට එහායි පටන් අරගෙන තියෙන. එතකොට අපි බලන්නේ කොයි පැත්තෙන්ද? එහෙනම් මෙන්න මෙහෙමයි පිළිතලා තියෙන්නේ. මෙයා ළඟින්ම මෙයා ඊට එකක් එහායි අපි බලන්නේ මේ පැත්ත. පැහැදිලිද? ඒ ඇඳගත්තු රූපේ තියෙනවා නේද දෙවනියට? තුන්වෙනි එක්කෙනාව එහෙනම් ඇඳ ගන්න පුළුවන්ද කියලා බලන්න. තුන්වෙනි ගැටලුව බලන්න. sorry. ඒක අපි චුට්ටක් දිශාව වෙනස් කරමු. මෙතනින් නෙවෙයි එන්න ඕනේ. මෙතනින් එන්න ඕනේ. උඩ ඉඳන් බලන්න. මෙයාගෙත් එහෙමයි යා උඩ ඉඳන් බලන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් එන්න ඕන. මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි. දෙපැත්තෙන් එකකින් එන්න ඕනේ. හරිද? ගන්න මගේ පුතා ප්‍රශ්න දෙක කොහොමද ගොඩනගාගන්නේ? රවුම් තුනක් තියෙනවා. අඩුවක් තියෙනවා. එන රවුම් තුන මොනවද පුතේ? මෙන්න මෙයා පීරිසියා. ඊට පස්සේ මේ ටික මොකක්ද එතකොට? කෝප්පේ. එහෙනම් කෝප්පේ කට හෝ පතුල පේන්න ඕන. කට හෝ පතුල පේන්න ඕනි. ඒ දෙන්න අතර සම්බන්ධය. අපි ඇයි මේ එක එක්කෙනා අයින් කරගෙන යන්නේ? මේ අපි එක්කෙනෙක් අයින් කරනවා. පළවෙනිය ගන්නවා. එන එක එක්කෙනා අයින් කරා යම්. පළවෙනියගේ කට විශාලයි. පතුල කුඩයි. අණුව මේ පිරිසියට මෙහායින් තියෙන්නේ. එහෙනම් අණුව මෙන්න හරියගෙන. උත්තරේ එක වගේ හරි වගේ. එහෙනම් ඇයි අනිත් අය උත්තරේ හැටියට ගන්නෙ නැත්තේ කියලා අපි බලමු පුතේ. ඔන්න පීරිසිය තියෙනවා. මෙයාගේ කටයි පතුලයි එක වගේ නේද පුතේ? එහෙනම් අපි අඳින්නේ එක රවුමයි. අණුවට අණුව. එහෙනම් මෙයා නෙවෙයිනේ මෙයා. ඒක නිසා එයා ගන්නෑ. 3 ගන්න නැත්තේ. හොඳ කොටසක්. මේ පීරිසිය හරි. මේ බලන්නකෝ මෙයාගේ හැඩය මේක වුණාට මේ විශාලයි නේද මේ ටික කට පතුලයි කටයි සමානයි නේද එහෙනම් මේ ටික අපිට පේනවද උඩින් බලද්දි නෑ එහෙනම් අපිට මේක රවුමයි ඒකට අනුව එහෙනම් 3 වෙන්නේ නෑ උත්තරේ කීයද එහෙනම් 1 තමයි හරිද ඔය විදිහට මගේ පුතා බලන්න දෙක උඩින් බලන එක පැත්තෙන් බලද්දි තියෙන්නේ කොහොමද කියලා අහන්න අපි යමුද බලන්න උත්තරේට. මේ ඔයාට පේනවා මෙන්න මෙතන සමචතුරස්‍රයක් වගේ. මේක කොටස් තුනකට බෙදාගමු. මේ කෑල්ල. මම අරගන්නවා මෙන්න මෙයාගේ. උඩින් බලද්දි හරියට ලස්සනට පාංගෙඩියක් වගේ පේන්න ඕන මේ හතර පැත්තම. එහෙනම් ලේසියෙන්ම අපිට මෙන්න මේ හැඩේ තියෙන නිසා මෙයා කරන්න පුළුවන්. දැන් කරකය තියෙන්නේ මේ දෙන්නා අතර ඒකෙන් ගන්නේ කාවද මේ අපිට ලස්සනට කොටුවක් වගේ පේන්න බෑ මොකද්ද මේ මෙයාගේ මෙතනින් මේ පැත්තට ඇලයක් තියෙනවා ඒක නිසා අපි තුන්වෙනියවයි කරනවා මේක එන්න ඕන මේ පැත්තට ඒක නිසා අපි පළවෙනියම ගන්නවා පැහැදිලිද අපි යමු
මේකටම අදාළ තව කොටසක් කතා කරන්න. රූප සටහන් කණ්ණාඩියකින් බලන විට පෙනෙන ආකාරය. ඔය වගේ ප්‍රශ්න ඉන්න පුළුවන් නේ අපේ බබාලට. කන්නඩියකින් බලද්දි මොකද්ද පුතේ වෙන්නේ? පැත්ත මාරු වෙනවා. දැනටමත් ඔයා දන්නේ නැති ඔය ෆොටෝ ගද්දි එහෙම අපේ වම දකුණ මාරු වෙලා සමහර වීඩියෝ වල එහෙම අපි වම් අතින් ලියනවා වගේ වම් අතින් කනවා වගේ පේනවා. අපි ඒකට කියනවා මොකද්ද මිරර් ඉෆෙක්ට් එක කියලා. ඒක අයින් කරන්න පුළුවන් නේ. මේ ඔයා දන්නවද මේ කොටස අල්ලගන්න ඔයාලට තියෙන්න ඕන මෙන්න මේක. මොකද්ද? ඔයාට දීලා තියෙන අකුරක් රූප සටහනක් මොකක් හරි දෙයක් සමමිතිකව ඉහළ ඉඳන් පහළට තිරස්ව ඔළුවෙන් හිටගෙන තිබ්බොත් දෙකට බෙදන්න පුළුවන් නම් සමමිතිකයි නම් සමාන කෑලි දෙකකට වෙන් කරන්න පුළුවන් නම් කන්නඩියකින් බලද්දි වම දකුණ මාරු වෙනකට කමක් නැහැ. එකම විදියට පේන්නේ ඔරලෝසු කතාවත් අරින්න දැන්. ඔරලෝසුව රවුම ඒ වුණාට ඉලක්කම් පැත්ත මාරු වෙලානේ පේන්නේ. ඒ ඇර ඔරලෝසු ඇර අංක ඉලක්කම් මොනවා හරි දාලා තියෙනවා නම් ඇර සාමාන්‍ය රූප සටහනක් නම් හරියට දෙකට බෙදුවාම සමමිතිකව කෑලි දෙකකට සමානව බෙදෙනවා නම් වම දකුණ මාරු වුණාට ගැටලුවක් නැහැ පුතේ මේ කියලා තියෙන බලන්න. තිරස් අතට පහළට ඔළුවෙන් හිටගෙන ඔහොම හයිලයිට් කරන්න. තිරස් අතට පහළට සමමිතික රේඛා සහිත රූප මූණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඒ අයුරින්ම පෙනේ. ගැටලුවක් නැහැ. එසේ පහළට සමමිතික රේඛාවක් නොමැති එක රේඛාවයි රූප පෙරෙන්නේ විරුද්ධ පැත්තට හැරී ඇති රූප ලෙසයි. අපි ඒකත් හයිලයිට් කරමු පුතේ. විරුද්ධ පැත්තට. ඒ කියන්නේ වම දකුණ මාරු වෙලා. මේ බලන්නකො. අපිට ඒ අකුර දීලා තියෙනවා. ඔන්න ඔතන චූටි දෙයක් මතක තියාගන්න පුතේ. යට උදාහරණෙත් එක්ක හරියට ඒ ලිව්වොත් මෙහෙම ආවට දැන් ගොඩක් වෙලාවට ඒ අපිට හම්බ වෙන්නේ මෙහෙම සමමිතික දෙකට කපන්න පුළුවන් විදිහට කියලා චුට්ටක් ඔළුවේ තියාගෙන අපි බලමු. මෙයාගේ නම් බෑ කියලා දීලා තියෙන්නේ. ටයන්න බෑ නේද? දෙකට කපපුවා මේ පැත්තට තියෙන කැලයි මේ පැත්තට තියෙන කැලයි සමාන නෑනේ. එච් එක පුළුවන්. එහෙනම් කන්නඩියෙන් පේන්නේ එහෙම. යවන්න අනිත් පැත්ත හැරෙනවා. C අනිත් පැත්ත හැරෙනවා. පුළුවන් කපන්න. I පුළුවන් මේ මලක් සමානව කපන්න පුළුවන්. ඔයාලට දැන් මේ අදහස තේරුණාද? එහෙනම් බලන්න මුදේ පහත රූප මූණ බලන කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන අයුරු ඇඳ දක්වන්න. දැන් ඕක අඳින විදිය අපි චුට්ටක් ඔලුවට දාගමු. මොකද්ද කරන්න පුළුවන්? අපි එහෙනම් පටන් ගන්න ඕන කොතනින්ද? දැන් කන්නඩියකින් පේන්නේ ළඟ එක මුලින් ඊළඟ එක. එහෙනම් ඉස්සරලාම පේන්නේ මෙතන මොකක්ද පුතාට? ඉස්සරලාම පේන්න ඕනේ නම් ළඟම තියෙන එක්කෙනා K. මෙතනින් ATK කියලා නෙමෙයි ඉන්නේ. පැහැදිලිද ඔයාලට එතකොට? එහෙනම් K අකුර දැන් K අකුර අඳින්න ඕන අනිත් පැත්තට. ඇයි අපිට සමානව මෙයාව දෙකකට කපා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් මේ විදිහට මඳින්න බැරි නම් අනිත් පැත්ත හරවලා අඳින්න. එහෙනම් ඔළුවෙන් හිටවල ආපහු කරකවන්නේ නැහැ. මේකම මෙහෙම අඳින්න තියෙන්නේ. එහෙනම් මේ ටික ඒ කියන්නේ මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ මේ K අකුර මෙහෙම එනවා. මෙහෙම නේද එන්නේ? ඊළඟ එක්කෙනා ඊළඟට එනවා. එහෙනම් මෙතනට එන්නේ කවුද? T අකුර. එයා එහෙමම ලියන්නේ ඇයි පුතේ? ඉහළ සිට පහළට සමානව කොටස් දෙකකට එහෙම නැත්නම් සමමිතිකව බෙදන්න පුළුවන් නිසා ඔන්න අපි T ලියුවා. වෙනසක් නෑ. මේ දීලා තියෙන ඒකයි මෙතන ඒකයි මම ඔයාලට කිව්වා දීලා තියෙන අකුර අනුව ගන්න මෙයාව දෙකකට බෙදන්න පුළුවන් විදිහට දීලා තියෙන. එහෙනම් අපි එයාව එහෙමම ලිව්වා. පුතාට මේ ප්‍රශ්නේ එන්න පුළුවන් තව විදිහක් කියන්න. මේ ප්‍රශ්නේ එන්න පුළුවන් කන්නඩියකින් බලපු කතාව නෙවෙයි. මේ පැත්තේ මේ තියෙන්නේ තින්ත තවරලා ඒක උඩින් මේ පොලේ මෙහෙම අරන් නමලා මොකද කරන්නේ දිගාරිනවා. එහෙම වුණාම තියෙන්න පුළුවන් ආකාරයෙන් නිවැරදිව දැක්වෙන රූප සටහන වන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මෙයා දිගාරින්දින් අනිත් පැත්ත හැරෙනවා. එතකොට සමමිතිකව පහළට බෙදෙන්නේ නැති අය අනිත් පැත්තට අඳිනවා. එතකොට පුතේ දැන් තින්ත වලින් එහෙම තවරලා මේව කරන මෙතන ඉඳන් නේද දිගහැරෙන්න පටන් ගන්නෙ. ළඟ දුර. පිළිවෙල මතකද? ඔහොම ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඔය තරකයේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරිද ඉස්සෙදි?
මේ මීට අමතරව ඔබගේ විශේෂයෙන්ම අසනු ලබන්නේ ඔරලෝසු මුහුණක් කණ්ණාඩියකින් බලපුවම පේන විදිය. ඒ අනුව සැබෑ වේලාව පෙන්වන ඔරලෝසු මුහුණත් සහ කණ්ණාඩියෙන් බැලුවෙට මුහුණට පිළිබඳව සැලකිලිමත් වෙන්න. මම පුතාට කිව්වා අර සමමිතිකව දෙකට බෙදනට ඔරලෝසු මුහුණත මේකට ගාව ගන්න එපා කියලා. දැන් අපි කතා කරමු එහෙනම්. ඇයි ඔරලෝසු මුහුණතක් ගාව ගන්න එපා? කොහොමද ඒකේ තර්කය ගොඩනගන්නේ කියලා. පුතාට ඔරලෝසු මුහුණත පටන් ගන්න කීයෙන්ද? මේ ඔරලෝසු මුහුණත කියලා තමයි සිට මුලට ලිවීමේදී නිවැරදි වේලාව ලබා ගත හැකියි. මේ මිනිමද ඔරලෝසු මුහුණත තියෙන්නේ. නෑ ඔයාට දීලා තිබ්බොත් මේ තියෙන්නේ කණ්ණාඩියකින් බලපුවාම වේලාව එහෙනම් නිවැරදි වේලාව වන්නේ කියලා මේ තියෙන්නේ කණ්ණාඩියෙන් බලපු වේලාව. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? ඔයා පටන් ගන්න ඕනේ 12න්ම තමයි අනිත් පැත්තට ලියාගෙන යනවා. එහෙනම් මේ ඔයා හරියට බැලුවා නම් කොහොමද තියෙන්නේ පුතේ 12 අපි ඒකත් ලියමු මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11. ඔක ලියාගන්න වෙන ගානකට එන්න පුළුවන් ගලපලා. ඔය තරකේ සහ ඔය දැනුම ඕමනාවේ සමිත ලියාගමු. හරි. බැරි වෙලා හරි යවුවොත් එතකොට 12යි 6යි වෙනස් වෙන්නේ නැහැ. කන්නඩියෙන් වෙනස් වෙන්නේ නැත්තේ මොකද්ද? 6යි 12යි වෙනස් වෙන්නේ නැහැ. අනිත් ටික වෙනස් වෙනවා අනිත් 10ම. ඔන්න මම මේ දැනුම දුන්නා. හරිද ගගුලි? හරි. සයනේ හරි. එහෙනම් මොකද කරන්නේ? ඔරලෝසු මූණතක දුන්න ගමන්ම ටක් ගාලා අනිත් පැත්තට වේලාව ලියලා ගන්නවා. ඒකෙම ලියලා ගන්න. හරිද? මේ දැනුම මතක තියාගන්න. බැරි වෙලා හරි යවුවොත් එහෙමනම් 10ට 10 නම් ලියවිලා තියෙන්නේ ලියවෙන්න පුළුවන් වෙලාව කීයද කියලා ඇහුවොත් 2. ඔරලෝසු මූණතක් දෙන්නේ නැතුව ඔයාට වචනෙන් දෙන්න පුළුවන්. කන්නඩියෙන් බැලුව විට ඔරලෝසු මූණතක සටහන් වී තිබූ වේලාව පත්වරු 2ය. එසේනම් සැබෑ වේලාව කීයද? එතකොට 2 කෙලින් එන්නේ 10. මේක ඔයාට මතකයි. මේක කටපාඩම් කරන්න එපා. 12 කෙලින් 12 11 කෙලින් එක නෑ මේ සම්බන්ධය විතරක් තිබ්බාම ඇති. ඇත්ත වෙලාව මේ යන්නේ. මේ යන්නේ අපි අනිත් පැත්තට ලියා ගන්න ඕනේ වෙලාව එතකොට. හරිද? හරි. අනිත් පිටුවට යන්න මගේ මැනික. ඉස්සරහා පේපර්ස් වලදී ඒ චූටි වෙලාවක් ඕනේ මේ අපේ බබාලා ලියා ගන්න. පුතාට රූප සටහනක් තියෙනවා ඊළඟ පිටේ. හරිද බබාලා? මතීෂ් හරි? මතීෂ් හරිද? පහත දැක්වෙන උදාහරණය පිළිබඳව සැලකිලිමත් වෙන්න පුතාට දීලා තියෙනවා. පහත සඳහන් රූපය කන්නඩියක් ඉදිරියෙන් අල්ලා බැලුව විට පෙනෙන ආකාරය. දැන් මේ රූප සටහන් දිහා ඔබලා මගේ පුතාට පුළුවන් විදිහට අඳින්න මලක් තියෙනවා පෙටි 1 2 3 4යි 5යි 6යි. ඒකේ නටුව තියෙන පැත්තෙන් අල්ල ගන්න. නටුව තියෙන පැත්තෙන් තමයි මල අල්ලගෙන තියෙන්නේ. මං කියන්නේ අඳින්න. එහෙනම් මෙයාව බෙදන්න පුළුවන් සමානව පුතේ කොටස් වලට බෙදලා හිතලා ගන්න. මල සමානව බෙදන්න පුළුවන්. 3යි 4යි 5යි 6යි. හරිද? නටුව මේ අතට එහෙනම් එයාව අනිත් අතට පේන්නේ අපිට කොළ දෙක. එහෙනම් නටුව තියෙන එකෙන් තමයි අපි අල්ලගන්නේ. හරිද? බලන්න පුතේ මේ මෙයාමනේ මේ අකිලින් අපිට එහෙම පේන්න විදියක් නැහැනේ. අපි බලන්නේ සාමාන්‍ය කණ්ණාඩියකින්. එහෙනම් උත්තරේ 3. අර උත්තර දර්පණ අවතල දර්පණ වලින් බලනවා වගේ නෙවෙයි යා. සමහරට ඔයාලා ඔය අම්මලත් එක්ක ඉස්කෝලේකින් ඕක බලලා ඇති. ඒ දැනුමත් කිව්වා ටිකක්. හරි. පොතක පිටු දෙකක අකුරු යම් ආකාරයකට යොදා ඇති අයුරු රූප සටහනේ දැක්වේ. එය හඳුනාගෙන ඒ අනුවම අකුරු යොදා ඇති පිටුව
දැක්වෙන රූපය බලන්න පුතේ ඒ විදිහටම ගන්න පුළුවන් එක මොකක්ද කියලා සම්බන්ධතාවයක් බලන්න ඇති චූටි වෙලාවක් ගන්න ඔයා දකින්න එක නෙවෙයි වෙන්නේ ඇති උත්තරේ බලන්න මේ සම්බන්ධතාවය තියෙන්නේ කාගෙද කියලා බලන්න කියන්නේ පුතේ පළවෙනි රූපය අපි ගමු. අපිට දීලා තියෙනවා A අකුර එයාව දෙකට බෙදන්න පුළුවන්. B අකුර බෙදන්න බෑ. Z අකුර බෙදන්න බෑ. එතකොට එක අකුරක් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණ මාරුනාට ගැටලුවක් නැති අකුරු. අනිත් දෙන්න වම දකුණ මාරුනාම පේන අකුරු. එතකොට එක්කෙනෙක් සමානයි අනිත් දෙන්න අසමානයි කියලා බලන්න ඕන. S එක හරි එක්කෙනෙක් හරි ඒ කියන්නේ යාව දෙකට කපන්න බෑ වම දකුණ මාරු වෙනවා මෙතන පුතේ මේ බලනකොට W එක O එක කියන දෙන්නම වම දකුණ මාරු වෙනවා කියලා වෙනසක් නැහැ එහෙනම් අපට ඕන කවුද එක්කෙනෙක් වම දකුණ මාරු වෙලා තිබ්බට ගැටලුවක් නැහැ අනිත් දෙන්න මාරු වෙන්න බැරි දෙන්නේ එහෙනම් මෙයාව ගන්න බැහැ දෙවෙනි උත්තරය බලමු CUL C දෙකට කපන්න බෑ L දෙකට කපන්න බෑ. U දෙකට කපන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්නවා කප්පු වෙන් වුණා කියලා පේන්නේ නැති අනිත් දෙන්න වෙන් වුණාම වෙනස් වෙන. එයා හරි වගේ අනිත් එක්කෙනා වැරදියයි බලමු. පුතේ O අකුරයි M අකුරයි දෙකම බලන්න බෙදුවාම පේන්නේ නැහැ නේද වෙනසක්? අපිට ඕනේ එක්කෙනෙක්ව නේද? අනිත් එක්කෙනා D. හරි එයාගේ පැත්ත මාරු වෙලා පේනවා. හැබැයි අපිට ඕනේ මාරු වෙලා පේන්නේ නැති එක්කෙනයි මාරු වෙලා පේන දෙන්නයි. එහෙම එක්කෙනෙක් ඉන්නේ දෙවෙනි උත්තරේ නේද? ඒක නිසා අපි උත්තරේ 2 කියලා ගන්නවා. එතකොට මොකද්ද පුතේ ඕකෙදි ඔයාලට ඕමනා වුණ දැනම ඉහළ සිට පහළට සමානව කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් ඒක කන්නඩියෙන් බැලුවා කියලා වෙනසක් නැහැ. කන්නඩියෙන් බලද්දී ළඟම කෙනා තමයි ළඟට වෙන්නේ. අපි අර අකුරු තුනක් බැලුවේ බැරි වෙලා හරි කොලයක් නමලා ඒකේ තියෙන අකුරු තින්ත තැවරුණු අකුරු අනිත් පැත්ත දිගෑරියම පේන විදිහ කියන එකත් මේකටමයි එතකොට අදාළ වෙන්නේ. ඔන්න ඔය විදිහට පුතාගේ මොකද අවකාශයේ සම්බන්ධතාවයට අදාළ කොටස අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟ දවසේ යොදාගෙන තියෙනවා ගණිත ගැටළු වලට තියෙන්නේ පුතාට අක්ෂරයක් දෙන්න. පුතාට ඊළඟට ගණිත ගැටළු සඳහා අපි යොදාගෙන තියෙන දවස 14 අඟහරුවාදා. ඒ දවසේ මේ ටියුට් එක 14 අඟහරුවාදා නේද පුතේ? ඒ දවසේ මේ ටියුට් එක අවසන් කරනවා පුතාට. එතකොට හෙට දවසේ සම්මන්ත්‍රණයේ 4 වෙනි දිනය විභාගය අපි 5 වෙනිදා ලියනවා. අර කිව්ව විදිහට හැමෝටම විභාගය ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. එන්න බැරි අය කලින් ලියන්න විභාගේ ලකුණු බලා ගන්න මේ අවස්ථාව අන්තිම අවස්ථාව නිසා පරිසරයේ ප්‍රශ්න ටික කරලා එන්න ඉරිදට නැත්තම් ඔයාට ලොකු තේරුමක් නැති වෙයි පුතේ. හරිද? එහෙනම් වැඩ ටික ওই විදිහට ලෑස්ති කරගන්න. අපි අද දවසේ අපේ වැඩ ටික අවසන්